Hi guys, welcome back to my YouTube channel. අද මම මාරම ආසාවෙන් කරන vlog එකක් මේක. මගේ internship එකේ ලස්සන මතකයක් වේවි මේක. අපි අද යනවා එයාලගේ annual trip එක. මේ පාර යන්නේ හික්කඩුවේ Avenger Beach Hotel එකේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඔන්න තියෙනවා අපේ room එක. And the view, absolutely that was stunning. Let's see the view. මෙතනට ආපු ගමන් හිතුවා මෙතන වාඩි වෙලා රැට ටිකක් පාඩුවේ ඉන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි කට්ටියත් එක්ක වැටිලා සින්දු කියන ඉඳපු නිසා එන්න බැරි වුණා. හැබැයි එන කෙනෙක්ට පාඩුවේ ඉන්න view එක බලාගෙන මෙතන ෂෝ. අපි ආවෙම ගියපු ගමන් බීච් එකට පනිනවා කියලා හිතාගෙන ඒ නිසා ටක් ගාලා රූම්ස් වලට ගිහිල්ලා චේන්ජ් කරගෙන ගෲප් ෆොටෝ එකක් ගත්තට පස්සේ අපි කෙලිම බීච් එකට ගියා. අපි ඉර බහින වෙලාවටම බීච් එකට ආපු හින්දා that moment turned out to be pretty exciting. සාමාන්‍යයෙන් අලුතෙන්ම ජොබ් එකකට යනකොට සෑහෙන දේවල් කල්පනා කරනවා කොහොම වෙයිද කොහොම කට්ටිය ඉන්නවා ඇතිද කියලා. ඉතින් මගේ යාළුවෝ ගොඩාක් කට්ටිය එයාලා ඉන්ටර්න් වලට ගියේ එක්ක තව එක්කෙනෙක් හරි ඩිපාර්ට්මන්ට් එකේම කෙනෙක් එක්ක. හැබැයි මම ආවේ තනියම. ඉතින් මම එන්න කලින් සෑහෙන හිත ඉඳියා මෙතන කොහොම වෙයිද කියලා. හැබැයි මට හිතෙනවා දැන් මේකත් මට තව එක්තරා විදිහක පැමිණි එකක් වගේ කියලා. ඒ තරම් එයාලා මා එක්ක ෆිට වෙලා මට මාර්ම සපෝට් එකක් මේ ඉන්ටර්න්ෂිප් එක පුරාවටම දෙනවා. ඔක්කොම ඉන්ටර්න්ස්ලා 3 දෙනයි, බොයිස්ලා 2යි, මමයි. එතකොට මේ ඉන්නේ මෙතන ඉන්න සීනියර්ම ඉන්ටර්න්. මෙයා තමයි කලින් ආවේ අපි 3 දෙනාගෙම. ඊළඟට බීච් එකේ නම් ආපු නිසා පූල් එකට පොඩ බහින්න කියලා හිතුවා. දවල්ට පූල් එකට යනවට වඩා හෙට මේ ටයිම් එක හොඳයි. තව ටික වෙලාවක් තියෙනවා අපිට ඩිනර් එකට. ඒ නිසා පූල් එකේ පැයක් විතර තව සෙල්ලම් කරලාම අපි යන් ඩිනර් එකට ලෑස්ති වෙන්න. ගොඩාක් ඩීප් නැති නිසා පීනන්න බැහැ අපි වගේ මිනිස්සුන්ට. හරිම ෂොක්. මට තව හිතෙන දෙයක් තමයි මෙතන කල්චර් එක සෑහෙන මරු. මම මේ වැඩ කරන තැන ඕනම දෙයක් අහලා ඉගෙන ගන්න බැරි දෙයක් බය නැතුව බෑ කියලා ඉගෙන ගන්න සෑහෙන හොඳ ප්ලේස් එකක්. මම ඒක මේ ඉන්ටර්න්ෂිප් එකේ ඉඳන් මාස 2කම දැකපු දෙයක්. කොයි වෙලාවකවත් ජජ් වෙන්නේ නැහැ. අපිට ඕපන් කතා කරන ඕනම දෙයක් විසඳ ගන්න පුළුවන්. ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඒක ඇත්තටම සෑහෙන ලොකු සහනයක්.
මොකද එහෙම නැත්නම් ස්ට්‍රෙස් වෙලා නම් ඇත්තටම ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්ට ඒක මැනේජ් කරන්න අමාරුයි. ඉතින් මට හිතෙනවා මම ගොඩාක් ලකි කියලා. එහෙනම් දුක් ගාලා රැස්තලා යමු. මොකද ඩිනර් බුෆේ එක ඉවර වෙනවා. තව වෙලා ඉඳියොත් ටක් ගාලා කුලෙන් එළියට ඇවිල්ලා රැස්ති වෙලා දුවලා යන්න. ඩිනර් එක මම මේක පෙන්නන්නේ නැහැ. එතන පොඩක් ලයිට් ඉන්ටෙන්සිටි එක සෑහෙන අඩුවෙන් තිබුණේ. ඒ නිසා මම මේක වීඩියෝ කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට මේ හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම මම ඔයාලට ඉස්සරහට පෙන්නනවා. Let me introduce our supervisors, Mr. Chan and Sandu. කලින් බලදාපු වීඩියෝස් ආයෙ බලද්දී හිතන දෙයක් තමයි ඒ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන වොයිස් කාඩ් මියුට් කරාට පස්සේ ආයෙ ඒක බලද්දී මට ඒ වයිබ් එක ඒ විදිහටම දැනෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වීඩියෝ එකේ ෆුල් try කරනවා ඒ වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් ඒ විදිහටම තියන්න. ඔව් මේ රංගේ මනස දාන්න බා. අර උම්මගත් දෙන්න. මනමන හරි මේ වීඩියෝ ක්ලිප්ස් ගත්ත අයට මාකී හරක යුත්තමා චානල් එක වැඩ දැක්ක මේවා. කට්ටියම ඩිනර් එක ඉවරනට පස්සේ ටීම් ටෝක් එකක් තිබ්බා. ඉන්ජිනියරින් ජොබ්ස් වල ගෑල් ළමයි ගොඩාක් අඩුයි. පිරිමි කට්ටිය ගොඩක් වැඩි. ඒක යුනිවර්සිටි වල විතරක් නෙමෙයි. කැම්පස් එකෙන් පිට ෆීල්ඩ් එකට ආවමත් ඉන්ඩස්ට්‍රි එකේ ඒකේ විදිහම තමයි. මෙතන මේ හොටෙල් එකේ ඉඳන් දිගටම එන්ට්‍රන්ස් බීච් එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා බලන්නත් ගියා. ඒ කියලා ඉද්දී අපිට මාර්ම රෙයාස් සීන් එකක් තිබුණා. කැස්බෑරි කියලා බිත්තර දාන්න. මෙයා බිත්තර දානකම බලන් ඉඳී අපි එතනට වෙලා පාන්දර වෙනකම්ම මොකද මේක හරි දුර්ලභ දෙයක් කියලා එතන කට්ටියට කිව්වා. ඊට පස්සේ අපි සින්දු කියලා කට්ටියම ෆුල් ෆන් එකක් අරගෙන රූම්ස් වලට ගියා. රූම් එකට යද්දි සෑහෙන මහන්සි වතුර ටිකක් බීලා පොඩ්ඩක් ඉඳලා වොෂ් එකක් දාලම ආයෙ නිදා ගන්නයි යන්නේ. නුඹ සඳ වෙලා පායා මට නුඹ සඳ සේම බසයි මට මට උරුමය ෆස්ට් ටයිම් මට හෙල්ප් කෙනෙක් හම්බුණා YouTube වීඩියෝස් වල වීඩියෝස් ගන්න. මට හිතේ තිබ්බ දේවල් මේ අක මතක් කරලා මේ වීඩියෝ එක හදන්න මට අරන් දුන්නා. Thank you so much. මගේ වීඩියෝස් ගන්න. උදේම ප්ලෑන් එක තිබුණේ කොරල් පාර බලන්න යන්න. ඒ නිසා ටක් ගාලා ටී එකක් බීලා ලෑස්ති වෙලා යන් එකට යන්න කලින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන යන්න ඕන. බ්‍රෙක්ෆාස්ට් එකේ බුෆේ එක මම ඔයාලට පෙන්නන්නම්. රූම් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් පෙන්වන්නේ නැති නිසා ඔන්න එහෙනම් රූම් එකත් පෙන්නුවා. මෙහෙම තමයි රූම් එක යන ඩිසයින් කරලා තියෙන්නේ. ආදරේ කියන්න hey mama
අපි දෙන්න උදේවරු ටික ගෲප් එකේම ඉඳියා. මොකද ඊයේ දවසේ නම් දඟලපු හින්දා අතර මේ විදිහ සෑහෙනකට මහන්සි. ඒ ටයිම් එකේ සර්ෆ් කරන කට්ටිය සර්ෆ් කරන්න කියලා තිබ්බා. මොකද මේ දවස්වල මේ ෆෙස්ටිවල් එකක් තිබ්බා සර්ෆින් වලට. යාළුවගේ ඩිනර් එකටත් වඩා බ්‍රෙක්ෆාස්ට් එකේ සෑහෙන රසට කෑම ගොඩාක් ಜಾති තිබුණා. ඒ නිසා මට නම් ඩිනර් එකට වඩා බ්‍රෙක්ෆාස්ට් එක එදා දවසේ රහට තිබුණා. යාළුවගේ ඩෙසර්ට් කෝන් එකත් ගොඩාක් හොඳට තිබ්බ එකේ. ඊළඟට පානිපූරි, නාන් රොටි, ලසඤ්ඤා, කිරිබත්, ඉඩියාප්ප, බත් වර්ග, නූඩල්ස්, පාස්ටා මේ හැම දෙයක්ම කෑම වලට තිබ්බා. එහෙනම් අපි දැන් අර කලින් කියපු උදේ ප්ලෑන් එකට යමු. කොළර පළ බලන්නයි යන්නේ. මේකේ එයාලගේ තිබුණා සර්විස් දෙකක්. එකක් මැද හරියකට වගේ තිබ්බ කොළර පළ බලන්න එන්නත් පුළුවන්. ආයෙ තව දුරට ගිහිල්ලා එන්නත් පුළුවන්. ඒකට ඔප්ෂන් එක දුරම දැනට ගිහිල්ලා එන්න. ඒ නිසා අපේ බෝට් රයිඩ් එකට ටිකක් වැඩි කාලයක් ගියා. අපි ආයෙ ඉති ලන්ච් එකට පැය දෙක තුනක් කියලා තමයි ආවේ. මේ වීදුරුවෙන් දාන්න බෑ ඉතින්. එහෙනම් අපි යමු අපේ ලන්ච් එකත් ගන්න. මම හොඳට නිදාගන්න. 12ට විතර අපි ලන්ච් එක ගන්න ගියා. මේකත් පැය දෙකක් විතර ඕපන් බුෆේ එකක්. හොඳට කිය. Makan මටක් කලේ ෆිෂ් තාම ඒක මගේ ඔළුව ඇතුලේ ඩෙසර්ට් නම් මෙයාලගේ ලන්ච් එකේ ලොකු වෙරයිටි එකක් තිබුණේ නැහැ ඇත්තටම. අපි ලන්ච් එක අරගත්තට පස්සේ අපි කෙලින්ම ගෙවල් වලට යන්නයි ප්ලෑන් එක තිබුණේ. ඒ නිසා ටක් ගාලා බඩ එක ලෑස්ති කරගෙන නිවෙස් පලා යන්නයි තියෙන්නේ දැන්.